සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණානේ. ඉතින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙනවත් එක්කම හැමෝගෙම කතා බහට වාජනීය වෙච්ච මාතෘකාවක් ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. ඉංග්‍රීසි විෂයේ සමත් ප්‍රතිශතය 100%ක් තියෙන පාසල්වල පවා ගණිත විෂයේ 100%ක් සමත් ප්‍රතිශතය පවත්වා ගන්න බැරි වුණාලු කියලා දැන් මේ හැමෝම කතා වෙනවා. මම මේ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු දත්ත අනුව නෙවෙයි. අපි මේ සමාජයේ දැන් බහුලව මේ දවස්වල කතා වෙන දෙයක් ගැන තමයි ගණිත ගුරුවරයෙක් විදිහට මම කතා කරන්න හිතුවේ. ඉතින් දෙමව්පියෝ කීප දෙනෙක්ම කතා කරලා අහනවා. සමහරවිට මේ සැරේ විෂය විභාගෙට මුහුණ දීපු දරුවන්ගේ නෙවෙයි. ඉදිරියට විභාගෙට මුහුණ දෙන්න ඉන්න දරුවන්ගේ දෙමව්පියන් පවා කතා කරලා අහනවා. දැන් බය වෙලා දැන් මොකද කරන්නේ? අපේ බබාලටත් එහෙම වෙයිද? 100%ක් සමත් ප්‍රතිශතය නැහැලු නේද කියලා ඉතින් ඔක ගැන කතා වෙනවා. ඉතින් මට හිතුණා ඒ ගැන ඔයාලත් එක්ක අද පොඩි කතා බහකට වාජනය කරන්න මේ ගැන. ඇයි මේ මෙහෙම දෙයක් වුනේ කියලා. අපි ඉස්සලාම කතා කරමු මොකද මව්පියනේ ගණිතය කියන්නේ මොකක්ද කියලා. දැන් මම දන්නවා ඔයාලා හිතයි මොකක්ද ටීචර් ඔකේ අහන්න තියෙන්නේ. ගණිතය කියන්නේ අපේ විෂය නිර්දේශයේ තියෙන ප්‍රධාන විෂයක්. නැතුවම බැරි විෂයක්. සමත් වෙන්න ඕන විෂයක්. විෂය නිර්දේශයට අනුව නම් ඒක විෂයක් තමයි. හැබැයි ගණිතය කියන්නේ හුදෙක් විෂයකට එහා ගිය අපේ එදිනෙදා ජීවිතේ බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙන සංඛ්‍යාත්මක න්‍යායාත්මක සංකල්ප වලින් පිරුණු විද්‍යාවක්. ඒක විශ්ව භාෂාවක් කියලා මම කියන්න කැමතියි. ඉතින් පොඩ්ඩක් මතක් කරන්න දෙමව්පියනි. ඔයාගේ දරුවට චූටි කාලේ අපි බර කිරන්න යනවා. එහෙම නැත්නම් අපි ළමා පැනඩෝල් දියරේ දෙනවා. ඉතින් ඔන්න ඔය තැන ඉඳලා මිලිලීටර් 5 මයින තැන ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා අද වෙනකොට කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීමේ සම්බන්ධ විවිධාකාර සොෆ්ට්වෙයාර්ස් ඔය හදන හැම තැනකදීම අපි එදිනෙදා ජීවිතයේදී අපි ඇඳුමක් මහන්න ගියත් එහෙම නැත්නම් අපි ගයක් හදන්න ගියත් අපි වෙළඳ සැලකට ගියත් ඔය හැම තැනකදීම අපි එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන සංකල්ප වලින් එකතුවක්. නමුත් පොතේ ඉගෙන ගන්නකොට ඔව් ඒක න්‍යායාත්මකව අපි ඉගෙන ගන්නවා ඒක විෂයක්. ඉතින් ඔච්චර ජීවිතයට සමීප මේ ගණිතය කියන විද්‍යාව එහෙම නැත්නම් ගණිත සංකල්ප මේ විශ්ව භාෂාව එහෙමත් නැත්නම් සරලව අපි කතා කරොත් විෂය ඇයි මෙච්චරකටම දරුවෝ අකමැති? ඇයි මෙච්චරකටම 100% සමත් ප්‍රතිශතයක් අපිට චූටි කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් අපි ගණිතය හදාරනවා. ඇයි අපිට 100% සමත් ප්‍රතිශතය තියාගන්න බැරි? ඕකනේ දැන් ගැටලුව. හරි. මට තේරෙන විදිහට මේ ගැටලුවට ප්‍රධාන හේතුව තමයි සමාජ බීතිකාව. අපිට චූටි කාලේ ඉඳලා අපිට ඔළුවට දීලා තියෙන්නේ මොකද්ද දෙමව්පියනේ? අපේ දරුවන්ට අපි දෙන්නේ මොකද්ද? ගණිතය කියන්නේ අමාරු විෂයක්. ඕක හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඕක හැමෝම පාස් වෙන එකකුත් නෙවෙයි. පන්තියේ හැමෝටම ගණන් බෑ. ඒකටම සමහර ගුරුවරුත් ඕකට කියනවා. අහවලාට ගණන් හොඳටම පුළුවන් මේ පන්තියේ ඉන්න කමකටම නෑ. කිසිම දෙයක් තියෙන දෙයක් තේරෙන්නේ නෑ කියලා ගණිතය කියන්නේ යකෙක්ය කියලා ඉස්සලාම අපිට ඔළුවට දාපු මේ ආකල්පනීය ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ සමාජීය පරිසරයේ අපේ සංස්කෘතිය තුළ මේ අපේ එන ගැටලුවක් තියෙනවා ගණිතය කියන්නේ යකෙක්ය කියලා. ඉතින් ඔය වෙනුවට හරි මම විසඳු ටික පස්සේ කියනවා. ඉතින් අපි හේතු ටික කියමුකෝ. දෙවෙනි කාරණේ තමයි ළමයිට concepts තේරුම් ගැනීමේදී. එහෙම නැත්නම් fundamentals ඒකට තියෙන පදනම සංකල්පීය පදනම ඉගෙන ගන්නකොටම ළමයාට ඒක හරියට අවබෝධ වෙලා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයා ගණන් බෑ කියලා හිතන්නේ නැහැ. එයා පුළුවන් කියලා හිතාගෙන පන්ති කාමරේට එනවා. හැබැයි යාට පන්ති කාමරේ ඇතුළේදී ඒ සංකල්ප තේරෙන විදිහට එක්ක ඉදිරිපත් වෙලා නැහැ. යා මොකක් හරි විදිහකට යාට ඒ සංකල්ප ටික fundamentals වල gap එකක්. conceptual gap එකක් තියෙනවා. ඉතින් ඕක දෙවෙනි කාරණේ තමයි අපිට ගණිතය බැරි වෙන්නේ මේ වගේ තත්ත්වයකටපත් වෙන්න රටක් විදිහට හේතුනේ. තුන්වෙනි කාරණේ තමයි අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ඉතිහාසය. එහෙම නැත්නම් සමාජ විද්‍යාවක්. එහෙම නැත්නම් අපි හිතමුකෝ බුද්ධ ධර්මය. ඔය වගේ විෂයක් අපිට පොත්පත් කියවලා නිරන්තරයෙන් කියවලා ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරලා අපිට විභාගයකට ලියලා අවබෝධ කරගන්න මුණ දෙන්න පුළුවන් විෂය පරාසයක්. හැබැයි ගණිතය කියන්නේ හුදෙක්ම ළමයා ගණිතයට අකමැතිත් නැහැ. ගුරුවරයා හොඳට concepts ටිකක් දෙනවා. fundamental gap එකකුත් නැහැ. ළමයට concepts ටික සංකල්ප ටික හොඳටම තේරිලා තියෙන්නේ.
දැන් උදාහරණ ටිකත් ලස්සනට ලියලා නෝට් එකත් ලස්සනට ලියලා. හැබැයි එතනින් නතර වෙලා ඉවර කරන්න පුළුවන් දෙයක්ද ගණිතය කියන්නේ නැහැ. ගණිතය කියන්නේ නිරන්තර පුහුණුවකට භාජනය කරන්න ඕන දෙයක්. එතකොට මේ නිරන්තර පුහුණුවට භාජනය කරන තැනදී එකම වර්ගයේ ගණන් ටිකක් හදන එක නෙවෙයි. සමහර වෙලාවට විවිධ සිනාරියෝස් වලට විවිධ අවස්ථාවන් වලට මේ ගණිත සංකල්පය යොදන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි පන්ති කාමරයේදී ගණන් ටික හදනවා. වෙනස් වර්ගයේ ගණනක් දීපු හැටිය ඔන්න ළමයා හිර වෙනවා. ඇයි එතන තියෙන්නේ පුහුණුව මදි සහ හරියටම සංකල්පේ තේරුම් අරගෙනත් නැහැ. මොකද සංකල්පේ හරියට තේරුණා නම් ගාන මොන විදිහට කරකවලා දුන්නත් ළමයා දන්නවා කොතනටද මම මේ සංකල්පේ යොදවන්න ඕනේ, කොහොමද යොදවන්න ඕනේ, කොහොමද මම පියවරත් එක ගණනය කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය කාරණා තමයි මූලික විදිහටම බලපාන්නේ ළමයිට ගණිතය කියන්නේ මහා වහ කදුරු වගේ හරි අමාරු පාස් වෙන්න අමාරු මහ එපා කරපු විෂයක් බවට පත් වෙන්න හේතුව. දැන් රටක් විදිහට අපිට ඒකේ හිමයි කියලා ඉන්න දීලා ඉන්න පුළුවන්ද? තියෙන හැම තැනකම කොහෙද දකින්නේ පන්ති හැම තැනකටම යවනවා. ඉතින් මේක හරියනවද? නැහැ. අපි ඉස්සල්ලාම කරන්න ඕනේ අපේ ඔළුවට අපේ බබාලාගේ අපේ ළමයිගේ දරුවන්ගේ ඔළුවට හොඳ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ. අර අපිට චූටි කාලේ ඉඳන් ආපු මතේ අයින් කරන්න. මේ මිස්කන්සෙප්ෂන් එක අයින් කරන්න ඕනේ. එතන ලොකු වැරද්දක් වෙලා තියෙනවා. ගණිතය කියන්නේ විෂයක්, පාස් වෙන්න අමාරු විෂයක්. ඒක හැමෝටම බැරි එකක්. දැන් සමහරවිට ගෙවල් වල තියෙන අපේ මහත්තයටත් ගණන් බෑනේ ටීචර් මටත් ගණන් බෑ. ඉතින් ඒ හින්දා වෙන්නේ දරුවට ගණන් බෑ. ඒක මේ ඥානමය විදිහට එන මේ රෝගී තත්ත්වයක් වගේ එන කාරණයක් නෙවෙයි. අපි ඒතකොට සමහරවිට කියන අපේ ඔක්කොටම ගණන් පුළුවන් ටීචර්. අපි හැමෝම A levels වලට මැත්ස් කරපුවා. ඒත් මේ ළමයාට බෑනේ කියනවා. ඉතින් දැන් ඔය කාරණා දෙකේදීම හුදෙක් පරම්පරාගත වෙන දෙයක් විදිහට අවබෝධ කරගෙන තමයි දෙමව්පිය සමහරලාට අපිත් එක්ක කතා කරන්නේ. නැහැ. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ කොතනද මේ ළමයට වැරදුනේ කියලා. සමස්තයක් විදිහට අපි රටක් විදිහට පළවෙනියටම එක වසරට ඇතුල් වෙන දරුවාගේ පවා අපි දරුවන්ගේ මනස වෙනස් කරන්න ඕනේ. ගණිතය කියන්නේ විශ්ව භාෂාවක්. සංකල්පීය න්‍යායාත්මක සංඛ්‍යාත්මක සංකල්ප වලින් එකතු වෙච්ච විද්‍යාවක් මේක. එතකොට මේක ප්‍රායෝගිකව යොදවන්න පුළුවන් දෙයක් සහ එදිනෙදා අපිට මොන දේ කරන්න ගියත් ඕන වෙනවා කියලා ළමයිට ඕන උදාහරණ කීපයකුත් කියන්න පුළුවන්. පුතේ ඔයාලා මේවා මොනවා හරි ඇඳුමක් මහන්න ගියත් කඩේකට ගියත් එහෙම නැත්නම් ටිකක් ලොකු වුණාම ඔයාලා ටැක්ස් ගෙවනවා, ඔයාලා ව්‍යාපාර කරනවා, ඔයාලා පිටරටත් එක්ක ගනුදෙනු කරනවා. ඔය කොතනකදීත් අපිට ගණිතය කියනක ඕන වෙනවා කියලා ඉස්සල්ලාම අපි රටක් විදිහට ආකල්පමීය වෙනසක් ඇති කරන්න ඕනේ. ගණිතය කියන්නේ යකෙක් නෙවෙයි. ගණිතය කියන්නේ හරි විනෝදජනක අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන එදිනෙදා ජීවිතයට සමීප විද්‍යාවක් කියන එක. ඒක තමයි පළවෙනි විසඳුම අපි කරන්න ඕනේ. රටක් විදිහට වැඩිහිටියෝ විදිහට අපි මේක එදිනෙදා අපි එක එක්කෙනා ගෙදර ඉන්ඩිවිජුවලි කරත් ඇති මේක. තමන්ගේ ගෙදර මේ ප්‍රශ්නේ විසඳ ගන්න. තමන්ගේ ඥාතීන් ටික එකතු වුණාම මේ ප්‍රශ්නේ ළමයිගේ මේ මනස වෙනස් කරන්න. ඕක හැම ගෙදරකම වෙනකොට රටක් විදිහට මේ ප්‍රශ්නේ විසඳෙනවා. දෙවෙනි එක තමයි ළමයිට තියෙන සංකල්පීය conceptual gap එකක් තියෙනවා, fundamentals වල gap එකක් තියෙනවා, හරියට අවබෝධ වෙලා නැති එක. ඉතින් ඒකට නම් දෙමව්පියනේ විසඳුමක් ඔයාලගේ ගුරුවරුත් එක්ක කතා කරලා තමයි ඔයාලට හොයාගන්න වෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ළමයට කොතනද තේරිලා නැත්තේ මොකද්ද තියෙන ගැටලුව කියලා. ඉතින් ඒක ප්‍රධාන දෙයක් අපි ළමයට පුළුවන් මේ වෙනසක් ඇති කරන්න ඕන ස්ටෙප්ස් වල තියෙන ප්‍රධාන දෙයක්. ඊට පස්සේ තුන්වෙනි එක ළමයට ඩේලි මම සජෙස්ට් කරන්නේ ඩේලි at least අවම වශයෙන් විනාඩි 15ක්වත් ළමයා ගණන් ටිකක් හදන්න ඕනේ. ඒක යාළගේ අර නානවා ඇඟ හොතනවා කනවා බොනවා සෙල්ලම් කරනවා වගේ එයාලගේ ඩේලි රුටීන් එකේ අවමය විනාඩි 15ක් ගණන් පුළුවන් බැරි කියලා ඔය ලේබල් ගහගත්ත කොයි දරුවත් අවම විනාඩි 15ක්වත් ඒ සතියේ ඉගෙන ගන්න පාඩමට අදාළව ඕන තරම් ගණන් තියෙන පොත් තියෙනවා අභ්‍යාස පොත් තියෙනවා පාසල් පෙළ පොතේ පොත් ගණන් තියෙනවා ඕන තරම් මොඩල් පේපර්ස් පාස් පේපර්ස් ඕන තරම් රිසෝසස් සම්පත් දැන් ඕන තරමට අපිට ගන්න පුළුවන් අපි මේ තාක්ෂණයත් එක්ක ඉන්නකොට අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් ළමයාට විනාඩි 15ක් ගණන් හදන්න කියන එක මම යෝජනා කරනවා. ඉතින් ඔය මම මේ කිව්වේ මම කෙටියෙන් අතරම වීඩියෝ එකකට කරන්න ඕනකම තිබ්බේ මොකද මේක ලොකු ගැටලුවක් විදිහට ඔයාලට දැන් දැනෙන හින්දා අපි මේ ගැන ඉස්සරහට කතා කරමු අපිට කොහොමද මේකට විසඳුම් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔබේ දරුවා සිංහල මාධ්‍යයෙන්
එහෙම නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යය, එහෙම නැත්නම් රජයේ විෂය නිර්දේශය, එහෙම නැත්නම් මේ වෙනකොට ගොඩාක් අපේ රටේ ප්‍රචලිතයි කේම්බ්‍රිජ් එඩෙක්සෙල් කියන කරිකියුලම්. ඒ කෝක කරත් ඔබේ දරුවාගේ හිතට දෙන්න මේක ඔයාට කරන්න පුළුවන් දෙයක් පුතේ. ඔයාට මේක කරන්න පුළුවන් විනෝදයෙන් කරන්න, ආසාවෙන් කරන්න, එදිනෙදා ජීවිතේට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ විෂය කරොත් ඔයාගේ අනිත් විෂයන් වලට ලොකුවත් උදව්වක් ලැබෙන විෂයක් කියලා ළමයාගේ මනස වෙනස් කරන්න හැම දෙමව්පියෙක්ම, හැම ගුරුවරයෙක්ම, හැම වැඩිහිටියෙක්ම අපි ඒකේ වගකීම ගන්න ඕනේ කියලා මම යෝජනා කරනවා හැමෝටම. දෙවෙනි එක තමයි න්‍යායාත්මක ගැටලුවක් තියෙනවා නම්, සංකල්පීය ගැටලුවක් තියෙනවා නම්, ෆන්ඩමෙන්ටල්ස් වල ගැප් එකක් තියෙනවා නම් ඉතින් ඔයාලගේ දැනට ඉන්න ගුරුවරයාත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් තිරේ දිස්සෙන මගේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඒව අපිත් එක්ක මොන හරි one on one discussion එකක් ගිහින් අපිට පුද්ගලිකව කතා කරලා ඒකට විසඳුමක් හොයාගන්නේ කොහොමද කියලා කතා කරන්න. තුන්වෙනි කාරණේ තමයි මම යෝජනා කරනවා ඔබේ දරුවාගේ ඩේලි රුටින් එකේ දිනචර්යාවේ විනාඩි 15ක් ගණිතය සඳහා වෙන් කරන්න. මේ ආව මේ මම කිව්ව. ඊට වඩා වෙලාවක් වෙන් කරන්න පුළුවන් නම් බොහොමත්ම. එතකොට ඔයාලට වෙනම ෆිසික්ස් වලට ළමයා මහන්සි කරවන්නවත්, කම්පියුටර් සයන්ස් වලට, බිස්නස් ස්ටඩීස් වලට, accounting වලට ළමයාව මහන්සි කරවන්න ඒ දරුවා ඒ විෂයන් වලට මහන්සි වෙනකොට දෙන්න ඕන බර අඩු වෙනවා ගණිතයට මේ දෙන බර තුලින්. මොකද ඒක හරහා ළමයාගේ හැදෙන ඒ මොලේ සිද්ධ වෙන ක්‍රියාවලිය අනිත් විෂයන් වලට ඒ විෂයපතයන් හඳුනා ගැනීමට, අවබෝධ කර ගැනීමට, ඒවායේ ලකුණු මට්ටම් වලට යන්න ළමයාට ඒක පහසු වෙනවා. ඉතින් කෙටි පණිවිඩයක් වුණත් මට හිතුණා මේක කාලානුචිතයි කියලා. ඔයාලට මේක මේ වෙලාවේ අවශ්‍ය පණිවිඩයක් කියලා. ඉතින් කවුරු හෝ විශේෂයෙන් මේ වෙලාවේ රිසල්ට්ස් ඇවිල්ලා කඩා වැටිච්ච දෙමව්පියෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් ලබන අවුරුද්දේ කරන්න බය වෙලා ඉන්න දෙමව්පියෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක අහන ඔයාලගේ කවුරු හෝ ඥාතියෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. මොන විෂය හැදෑරුවත් Cambridge Edexcel National Curriculum, English, සිංහල medium මොන දේ වුණත් ගණිතය කියන්නේ සංඛ්‍යාත්මක, න්‍යායාත්මක සංකල්ප වලින් පිරුණු විශ්ව භාෂාවක්. එදිනෙදා ජීවිතයට ගොඩක් සමීප භාෂාවක්. එදිනෙදා ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් භාෂාවක්. ඉතින් මේ පණිවිඩය අපි සමාජගත කරමු. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.